මෙන්න මේ නිලවේදකම. ඒ කියන්නේ යටිපතුල් දෙකේ විශේෂයෙන් මම කියලා දෙන්නම්. යටිපතුල් දෙකේ අල්ලවල් දෙකේ තෙල් ගාලා සම්බාහනය කිරීම තුළ අග්න්‍යාසය තුළ ඉන්ද්‍රියන් ප්‍රාණවත් කිරීමක් මම කරන්නේ. දියවැඩියාව නිට්ටාටම සුව කරන්න පුළුවන්. ඉන්ද්‍රියන් ප්‍රාණවත් වෙනවා. එතකොට මේ තෙල් ගාලා සම්බාහනය කිරීම තුළ අපේ පරම්පරාවේ තියෙන මේ වට්ටෝරු ඖෂධ 32ක් මගේ හැම තෙල් එකකට මේ කියන්නේ දියවැඩියාවට දීර්ඝායු මధుමේහ තෛලය, ඊළඟට ආතරයිටිස් වලට දීර්ඝායු සන්ධි තෛලය, ඊළඟට සයිටිකා වලට අපි දීර්ඝායු සයිටිකා තෛලය, නහර වලට දීර්ඝායු නහර තෛලය ඔය ආදී වශයෙන් තෙල් වර්ග කීපයක් තියෙනවා. මේ හැම එකකටම ඖෂධ 32ක් දාලා හදන්නේ මේ ඖෂධවල ගුණය මෙන්න මේ යටිපතුල් දෙකෙන් තමයි අපේ ඇඟට එන්නේ. යටිපතුල් දෙකෙන් ඇවිල්ලා තමයි අපි රුධිරයට සම්බන්ධ වෙන්නේ. එතකොට අපි සම්බාහනය කරපුවම ජනිත කරන විද්‍යුත් ශක්තියක් තියෙනවා. මේ ශක්තිය ස්නායු දිගේ ගමන් කරලා හිටම් මේ දේ ශක්තියින් දෙකම ඉන්ද්‍රියන් කරා ගමන් කරපුවාම ඉන්ද්‍රියන් නැවත ප්‍රාණවත් වෙනවා. ඇට මිදුළු දිය වෙච්ච ලියලනවා. අත්ති දි รา පත් වෙච්ච නැවත ලියලනවා. ස්නායු පද්ධතියම නැවත පණ ගන්නනවා. රක්ත ධාතුවම යලි පිරිසිදු කරනවා. තව මොනවද වෙන්න ඕනේ කියන්නකෝ. මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ තෙල් ටික ගාලේ යටිපතුල් දෙකේ අල්ලවල් දෙකේ විශේෂ නිල ස්ථානවල සම්බාහනය කිරීම තුළ. ඉතින් මම රෝගීන් දසදහස් ගණනක් මම සුව කරලා තියෙනවා. ඒ අතරේ විශේෂ ගොඩක් ඉන්නවා. අපි කතා කරමු ඉදිරියේදී මේ හැම දෙයක් ගැනම. ආර්ථික දේශපාලන සමාජයේ හා ඉතිහාසයේ සැඟවුණු තොරතුරු සොයා යන්නා වූ YouTube channel එකට ඔයාලා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මගේ මේ ගවේෂණාත්මක චාරිකාවේ පළමු දවස විදිහට ඇඟට එක බෙහෙතක්වත් බොන්න දෙන්නේ නැතුව විශ්මිත හෙළ වෛද්‍ය ක්‍රමෙන් ඔබව සුවපත් කරන්න වෛද්‍යවරයෙක් සොයාගෙන යන්නට මම හිතුවා. ඒ කවුරුත් නෙමෙයි රෝහණ සබරගමුව වෛද්‍යතුමන්. මේ පාරම්පරික වෛද්‍යතුමාගේ විශ්මිත හෙළ වෛද්‍ය ක්‍රමය ඔස්සේ සුවපත් වූ රෝගීන් දසදහස් ගණනක් අපි අතර ඉන්නවා. ඉතින් අද දවසේ මගේ ගවේෂණාත්මක මේ චාරිකාවට මම හිතුවා අපේ වෛද්‍යතුමන් සමග කතා කරන ගමන් මේ විදිහට රෝගීන් සුවපත් වූ රෝගීන් සොයාගෙන යන්න. මම හිතනවා ඔබටත් පුළුවන් මාත් එක්ක එන්න. අද දවසේ අපි බලමු කාත් එක්කද කතා කරන්න කියලා. ඉතින් මුලින්ම මම ඔයාලගෙන් ඉල්ලනවා එක්ස්පර්ට් channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම තමයි අපේ Facebook පිටුවත් අනිවාර්යයෙන්ම ඔබ follow කරලා තියෙන්න ඕනේ. එහෙනම් අද දවසේ මේ පටන් ගත්ත චාරිකාව මාත් එක්කම අවසන් කරමුද? එහෙනම් අපි යමු. බලාගෙන ඉන්න මම කාලඟටද යන්න කියලා. එහෙනම් යා මගෙත් එක්ක. එන්න. අපි දැන් ඊට බෑග් කීපයකට පෙර මේ රෝගියාව අපේ සම්බාහන ඒ ඇඳට අරගෙන අපි පැය 3ක තෙල් සම්බාහනයක් කරලා දැන් මේ ඉන්නේ. එතකොට ඒ තෙල් සම්බාහනයේ අවසානයේ මම දැන් මේ කියලා දෙන්න හදන්නේ කොහොමද මේ අපේ මේ කකුල් දෙකේ තියෙන මේ සංධි වලට ඒ වගේ මේ උකුල් ඇට ප්‍රදේශ වලට බලපාන නිල කොහොමද කියන්නේ කියන එක මම පැහැදිලි කරන්න යන්නේ. දැන් මම මේ අත මෙහෙම මෙහා මේ පැත්ත දිගේ මම මේ ඇඟිල්ලක් මම තියලා තද කරගෙන මම අරගෙන යනවා උඩට. එතකොට අපේ මේ රෝගියා කියයි එයාට කොතෙන්ද දැනෙන්නේ කියලා මම මෙහෙම අත ගන්නකොට. විස්පොඩක් කියන්න මම මෙහෙම තදින් අත ගාගෙන එනවා. මම මෙහෙම තදින් අත ගාගෙන එනකොට කොතනද දැනෙන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න. මේ මෙතන. මෙන්න මෙතන. හරි. එතකොට කියන්නේ මෙතන තමයි එළියේ තියෙන්නේ. මේ මම මෙතන තද කරපොන දැනුනේ කොතෙන්ද? ශරීරේ. මෙන්න මේ ධනිස්සට තමයි දැනුනේ. දැන් බලන්න මේ මෙන්න මේ මෙතන මෙන්න මේ තියෙන මේ ආය පාරක් මම එනවා. මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙන මේ නිලේ මෙන්න මෙතන මේ තියෙන නිලේ අපි තදින් මොහොම තද කරනකොට මේ ධනිස්සට වේදනාවක් දැනෙනවා. ඒ නිසා කවදාවත් රෝගියෙකුගේ අනවශ්‍ය විදිහට මේ මැජික් පෙන්නන්න මෙතන මේ වගේ නිල ස්ථාන තදින් සම්බාහනය කරන්න හොඳ නැහැ. එහෙම සම්බාහනය කරොත් අනවශ්‍ය විදිහට මෙහෙම තද කරලා සමහරව හැදිමිට වලුනේ සමහරව මේ කලාකිරිඤ්ඤක් මේ අතට මෙහෙම දාගෙන කලාකිරිඤ්ඤක් රෙදි වලින් මොතලා මේ වගේ ස්ථාන තදින් මෙහෙම තද කරනවා. එතකොට තද කරපුවාම මෙතන ලොකු කරන්ට් එකක් යනවා වගේ එකක් එනවා. මෙහා ඊට පස්සේ ධනිස් සමාන දිගාරින්ද පටන් ගන්නවා. හැබැයි නරකම දේ තියෙන්නේ එවෙලේ ධනිස්ස නමලා දිගෑරියට ඊට පස්සේ මෙයාට ආයි ජීවිතේට මේ ධනිස්ස නමලා දිගාරින්න බෑ. ඒ වගේම දැන් අපි බලමු මේ රෝගියාගේ දැන් මේ ධනිස්ස දකුණු ධනිස්ස පුපුරලා දැන් ඊට මාස කීපයකට පෙර දැන් මෙතන තියෙනවා හිරිවැටිල්ල. දැන් කාලෙක ඉඳලා තියෙන හිරිවැටිල්ලක් තියෙනවා. අපි බලමු දැන් මේ පැත්තෙන් මේ වගේම තද කරගෙන එනකොට අපි බලමු මේ රෝගියා කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. මෙතන රිදෙනවා. මෙතන රිදෙනකොට කොතෙන්ද දැනුනේ ශරීරයේ වෙනත් ස්ථානයක්? දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. මොකද එයාම කියනවා කකුලේ ඉරිවැටලයි කියලා එයා කියනවා.
දැන් මේ මෙතන තියෙන මේ දෙවි මේ අනුතුර නිසා ප්‍රබල අනුතුරක් වෙලා මේ ප්‍රතිකාර කරමින් යනවා. දැන් අපි ගත්තොත් ඇත්තටම දැන් ඉන්නේ 50%ක 60ක විතර වගේ හොඳ සුවතත් එක්ක මේ ඉන්නේ මේ රෝගියා. නමුත් තාම මේ හිරිවැටිල්ල තියෙන නිසා මොකද මෙතන ප්ලාස්ටික් වයර් කම්බි දාලා තියෙන්නේ ප්ලාස්ටික් වයර් කම්බි. එතකොට ඒ හිරිවැටිල්ල මේවා කරන්න ටික කාලයක් ප්‍රතිකාර කරන්න වෙනවා. දැන් මේ ස්ථානයේ සම්බාහනය කරනකොට යාට මෙතෙන්ට කිසි දෙයක් දැනෙන්නේ නැහැ. එතෙන්ට දැනෙන්නේ නැත්නම් මේ ප්‍රදේශයේ තාම හිරිවැටිලා. ඔව් හිරිවැටිලා. ඉතින් මේ හිරිය අරින්න නම් අපි මෙන්න මේ විලුඹ ඉතා ප්‍රබල සම්බාහනයක් කරන්න ඕන. දැන් අපි අද දවසේ පැය 3ක් තිස්සේ මේ විලුඹ ප්‍රදේශයේ වලමැද ප්‍රදේශය, කොට්ට ප්‍රදේශය, ඒ වගේ මෙන්න මේ කකුල් ප්‍රදේශ අපි හොඳ සම්බාහනයක් අපි කරා. ඊට පස්සේ අපි මේ රෝගියාගේ පිටකොන්ද ප්‍රදේශයේ හොඳ ඒ කියන්නේ සාර්ථක සම්බාහනයක් අද කරා. දැන් මේ වෙනකොට මේ රෝගියා ඉන්නේ හොඳ සැහැල්ලු. දැන් අද දවසේ දැන් අපේ වේදනතුරට පාතකනකොට තිබුණු තත්ත්වේ දැන් තත්ත්වය ගැන අපි ඇහුවොත් දැන් අපි මේ රෝගියාගෙන් මේ කතාව අහමු. මිස් කියන්නේ දැන් අපේ වේදනතුරට ඇවිල්ලා මේ ඇඳලා නගින්න කලින් තිබුණු තත්ත්වේ දැන් තත්ත්වේ මොන වගේ තත්ත්වයක්ද දැන් මිස් එකට දැනෙන්නේ කියලා හිතමු. ඉතින් මෙන්න මේ නිලවේදකම කියලා කියන්නේ ඇත්තටම ඊට සාර්ථක වේදකමක් කියන එක අපි ගත්තොත් අපි අෂ්ටාංග වේදකමෙන් අපේ මේ නිලවේදකම ඒකට කිසි දෙයක් බොන්න දෙන්නේ නැති තෙල් ගාලා සම්බාහනය කිරීම තුළ මේ ලෙඩ රෝග ගණනාවක්. දැන් බලන්න මේ බටහිර වෛද්‍ය ක්‍රමවේදය තුළ වයර් කම්බි දාලා මේ ගොඩ දාන්න පුළුවන් කියපු ලෙඩා මාස 3ක් මේ ලෙඩාට නැගිට ගන්න බැරුව ගියා, දනිස්ස නමන්න බැරුව ගියා. දැන් මේ රෝගියා දැන් හොඳට මේ දනිස්ස නමලා කරනවා හොඳටම නමන්න බෑ. එහෙම නමන්න එපා. යම් මට්ටමකට දැන් නමලා දිගාරින්න මෙයාට පුළුවන්. මෙයා එවිදලා පෙන්නයි. දැන් කොහොම හරි මේ වෙනකොට මේ රෝගියා 60% හොඳ තත්ත්වයේ ඉන්නවයි කියලා මම වගකීමෙන් මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. කොට ඔබතුමියගේ මහත් ආදරණීය ස්වාමිපුරුෂයා දැක්කට පස්සේ අපේ වෛද්‍යතුමන් රෝහණ සමරගබෝ වෛද්‍යතුමන් ඒ අභියෝගය බාරගත්තද මෙයා සනීප කරන්න පුළුවන් කියලා? ඔව් සනීප කරන්න පුළුවන් කියලා බාරගත්තා. දැන් ඒ විශ්වාසය තියෙනවද ඔබට? ඒ විශ්වාසය 100%ක්. දැන් කොච්චර කාලයක් වුණාද මේ අභියෝගය බාර අරගෙන මේ වෙනකොට? දැන් මේ මාස දෙක ඉන්නේ අපේ අහලා අපේ එක දැකලා අපේ මහත්තයව දැකලා දැන් ගිහිල්ලා තියෙනවා 4 දිනක්. අන්න එතන තමයි සුවිශේෂී කාරණාව. කකුලක් කපන්න નિયમિત වෙලා තිබුණේ එතුමන්ගේ. ඒක සංවේදී දවස් උනා කාට උනත් අපේ අම්මා කෙනෙකුගේ කිසිම අවයවයක් අයින් කරනකොට අපි කැමති නැහැ. අපි මොකද දවසක් හරි ජීවත් වෙන්න තමයි අපි බලන්නේ. හැබැයි එතන තියෙන අභියෝගය තමයි එතුමන් බාරගත්තා. කුංචි කියන්නේ මාස දෙකක් වගේ කාලයකදී අර කිසිම දැනීමක් නැති ඔබේ ස්වාම පුරුෂයා නැත්නම් ආදරණීය මහත්මයා දැන් ඒ හැමදේම දැයිලා කැම්බීම ගන්නවා සාමාන්‍ය යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නවා. ඒක පුංචි කාල සීමාවක්. එතකොට තව අභියෝගයක් තියෙනවා මෙයා සම්පූර්ණයෙන්ම සුවපත් කරනවා කියලා. හරි. මොකද මහත්තයා කිව්වා 6 මාසයක් යද්දි මම මේ කතා කරන්න ගිහිල්ලා නෙමෙයි ෆෝන් එකෙන් අහද්දි කියනවා විස්තර කියද්දි කියනවා මේ තව 6 මාසයක් යද්දි බලන්නකො මහත්තයා ඇවිදිනවා කියනවා. හරි. අපි අනිවාර්යෙන් ආපහු මාස 6කට පස්සෙත් මේ නිවසට එනවා. අපි කතා කරමු එදාට ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ තාත්තේ. 6ක් යන්නේ නැහැ. ඊට ඉස්සර වෙලා මෙයා පය තියෙනවා. කොට චෙක් කරලා බැලුවාම දිය වැඩියාව සාමාන්‍ය තත්ත්වෙන් තියන ගානට වඩා වැඩිපුර ගාණක් ආවා. ඒ වෙනකොට මගේ ස්වාමියාට ඒ තත්ත්වෙම තමයි ඇති වෙලා දිනාට සමානව සනීප වුණා. ඊට පස්සේ අපි නොකුත් බටහිර වෛද්‍ය ක්‍රමයේ දොස්තරලා ළඟට ගිහිල්ලා චෙක් කරලා බලලා ඉංග්‍රීසි වෙදකම ඉතින් ගොඩක් කරා. නමුත් ඉතින් අර ගොඩාක් බේත් විශාල වශයෙන් අහුරු වශයෙන් අපිට දුන්නා. ඉතින් අපිම දවසක් අපි දෙන්න කතා වුණා සිංහල බේත් ක්‍රමයකට අපි ගියොත් හොඳයි නේද කියලා පත්තර බලනකොට මව්බිම පත්තරේ මම දැක්කා අපි රෝහණ සබරගමු විද මහත්තයා ගිරිඋල්ලේ මෙහෙම වෙදකමක් කරනවා කියලා. අපේ සීනි ප්‍රමාණය හොඳටම නෝමල් තත්ත්වයටම ආවා මගේ මහත්තයාගෙන්. ඕක තමයි මේ විශ්මිත හෙළ වෛද්‍ය ක්‍රමයේ තියෙන විශේෂත්වය. ඊට තමයි රෝහණ සබරගම වෛද්‍යාධිකාරිතුමා යන හතරුතුරු හාගෙන මම එතුමාගේ නිවසටම ගිහින්. එතුමා නිවසේ යනකොටත් හදිසි අවස්ථාවේ එතුමා මේ මලගෙදර යන්න සූදානම් වෙලා මම බලාපොරොත්තු වෙලා මටම කතා කරමු නිසා එතුමා ඉඳලා ඒ මලගෙදර එතුමා විශේෂ පිටකෙක් කිව්වා මලගෙදර යන්නදී එතුමා ඉඳලා මාවට ප්‍රතිකාරයට අවශ්‍ය උපදෙස් දීලා ඒ ප්‍රතිකාර ක්‍රමයට බෙහෙත්
කියන්නේ තෙල් තමයි තුමා පාවිච්චි කරන්නේ ප්‍රතිකාර ක්‍රමයට. බෙහෙත් මුකුත් නැහැ. තෙල් ටික මට ලබා දුන්නා. ඒක තමයි කියන්නේ. දැන් ඔබතුමා දැන් කියනවනේ බෙහෙත් මුකුත් දුන්නේ නැහැ තෙල් විතරක් දීලා තමයි මේ ප්‍රතිකාර දැන් කොච්චර කාලයක් දැන් අර දියවැඩියාව කියන රෝගයනේ මූලින්ම හඳුනාගන්න ඔබතුමා ඒ දියවැඩියාව රෝගයත් එක්ක එන අතුරු ආබාධ වලින් තමයි ඔබතුමා පීඩා විඳින්නේ. එතකොට සන්ධිප්‍රදාය රෝගයත් එන්නේ අර දියවැඩියාව හේතු කරගෙන. එතකොට ඔබ කොච්චර කාලයක ඉඳලා බෙහෙත් වර්ග බිව්වද මේ රෝගවලට? මට උස්සන්නේ දියවැඩියා රෝගයේ අතුරු ආබාධ ඇතුනේ ජනවාරි මාසෙ තමයි මට තේරෙන තත්ත්වෙ තිබුණා. ඒ ජනවාරි මාසෙල මම නොකුත් ප්‍රතිකාර කරා කියලා කියවනේ. ඊවට පස්සේ ඊට පස්සේ අප්‍රේල් මාසේ පළවෙනිදාට තමයි මෙතුමා හම්බෙන්න ගියේ. අප්‍රේල් මාසේ පළවෙනිදා තමයි මෙතුමා හම්බෙලා ප්‍රතිකාර කරලා දින කිහිපයක් යනකොට මට ලොකු සුවයක් අත් වෙන්න පටන් ගත්තා. මගේ නම නෝකා රෝෂිනී. මං වලපල පානදුර. මගේ කකුල දැන් මාස 5කට උඩදී වැටිලා දනිස්සට ගුඩු වුණා. ඊට පස්සේ රෝහලකට ගිහිල්ලා මගේ දනිස්සට මේ වයර් දාලා කම්බි දාලා ඒක මේ හැදුවා ඒගොල්ලෝ. ඊට පස්සේ මට මවුන් 30ක් පමණ තමයි වැටුනේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා දවසෙන් ටිකට් කැපුවා. ගෙදර ඇවිල්ලා මාස 3ක් විතර හිටියා. ඊට පස්සේ කකුල හොල්ලන්නවත් නවන්නවත් මට බැරි වුණා. ඊට පස්සේ මේ මද්දවේද මහත්තයාගේ තෙල් එක ගාලා ගෑවම මාස එකමාරක් විතර. ඊට පස්සේ මට ඒ තිබුණු ලොකු වේදනාවක් ඒ ලොකු කකුලේ තිච්ච බරත් ගොඩාක් සැහැල්ලු වුණා. ඒ තෙල් එකෙන් මට ගොඩක් සුවයි. ඊට පස්සේ තමයි මං අද මේ වෙදමදුරට ඇවිල්ලා පැය 3ක සම්භාහනයක් කරා. මට ඒකෙන් මට මගේ ඇඟට ලොකු සහනයක් දැනුණා. මගේ නම වීජී දිලේකා තිලකරත්න. E123 තල්ගස්පිට යන එක තමයි මම පදිංචි වෙලා ඉන්නේ. මාවනැල්ල ආසනේ තමයි ඉන්නේ. එතකොට මේ මම සයිටිකා රෝගයෙන් අවුරුදු 5ක් විතර මේ බෙහෙත් ගත්තා. ඒවට අඩුුනේ නෑ. ඉංග්‍රීසි බෙහෙත් තමයි මම ගත්තේ. ඒවට අඩුුනේ නෑ. මේ MRI CT ස්කෑන් අර ඒවා කරා කිසිම දෙයකට අඩුුනේ නෑ. නමුත් මේ මගේ පුතා මං දුක් විඳිනවා බලන්න බැරි තැන වීඩියෝ මේ ෆෝන් එකේ වීඩියෝ බැලලා ගිරි උල්ලේ වෙද මහත්තයා වීඩියෝ එකක් දැකලා තමයි මට කිව්වා අම්මා මෙහෙම එකක් තියෙනවා බලමු කියලා. ඊට පස්සේ ඒ වෙද මහත්තයාගේ බෙහෙත් ගත්තට පස්සේ දැන් මම මාසයක් විතර වෙනවා තෙල් ගාන්න අරන්. මට දැන් හොඳටම හොඳයි. මං ඇවිදලා යනවා එනවා මට මොනවාක්ම කරගන්න බැරි තත්ත්වෙ තිබ්බේ. වෙද මහත්තයාගේ බෙහෙත් වලට තමයි මට ගොඩක්ම හොඳටම හොඳ වුණේ. ඇත්තටම මේ වෙද මහත්තයා බුදුන් දෙකට මන් දකින්න තරම් පින් කරගත්තා. මම මේ වෙනකොට ලක්ෂ 25ක් විතර බටහිර වෛද්‍යවරුන්ට තව ඔය දේශීය වෛද්‍යවරුන්ට වියදම් කරලා තියෙනවා. නමුත් මේ ආකාරයට මේ සති 3න් යන්න එන්න බැරුව හිටපු කෙනා යන්න එන්න පුළුවන් මට්ටමටත් වෙලා පොඩි කැක්කුම් තිබුණා. දැන් මේ වෙනකොට හොඳ මට්ටමක් ආවා කියන්නේ ඒ වෛද්‍යවරයා ගැන කියන්න වචන නැහැ. මම පදිංචි කෑගල්ලේ බෙරගොල්ල පින්නකොල්ලවත්ත. SK මාරසිංහ නම. දැන් මට සීනි හැදිලා අවුරුදු 15ක් වෙනවා. ඉංග්‍රීසි බෙහෙත් බොන්නේ. ඉංග්‍රීසි බෙහෙත් බීලා ඉතින් මට අඩු වෙන තත්ත්වයක් නැති තැන තමයි මම මේ ෆෝන් එකේ මහත්තයාගේ වීඩියෝ බලලා මහත්තයා ළඟට යමු උනේ. ඉස්සල්ලාම තිබ්බ සීනි 500ට. හරි අමාරු තිබ්බ ඇඟට. නිකන් කලන්තේ නිකන් ගෙලින් ඉන්න බැරි තත්ත්වයක් වගේ. ඊට පස්සේ මේ ෆෝන් එකේ මහත්තයාගේ වැඩසටහනද බලලා මම ඊට පස්සේ තමයි මහත්තයාගෙන් බෙහෙත් ගන්න ගත්තේ. මහත්තයාගෙන් තෙල් අරගෙන ගාලා ඉංග්‍රීසි බෙහෙතුත් බොනවයි අතරේ. ඒ බොනකොට අර තෙල් ගාලා මෙව කරගෙන මම කොහොම හරි 150ට බැස්සා මට. ඊට පස්සේ ඉතින් මම මහත්තයන් ආන්නෙත් නැතුව බෙහෙත් පෙත්තක් අඩු කරා. දවස් 15න් 15 බැලුවා මම. මාස එකමාරේ තම තෙල් ගාලා තියෙන්නේ. ඉතින් ඒ ටිකට තමයි මට ඔය ගන්නට බහැලා තියෙන්නේ. දැන් ඉතින් අර සීනි තියෙනකොට තිබ්බ අමාරු නිදිමත ගතිය නිකන් කම්මැලි ගතිය දැන් ඒ මුකුත්ම නැහැ. මගේ නම දයනන්ද ජයවීර. මගේ නෝන මහත්මයා මල්කාන්ති ජයවීර. මෙතුමියට 1981 විතර වලින් දුව හම්බෙන්න ඉඳිද්දි අන්තං නාරගටක සීම තිබුණා. පස්සේ අන්තිම කාලේ ටිකක් වැඩි වුණා. දුව හම්බුණාට පස්සේ අවුරුදු 3-4ක් වගේ යනකොට නාරගටක සීම තත්ත්වය වැඩි වුණා. මොකද විවිධ ප්‍රතිකාර කරා, සිංහල ප්‍රතිකාර කරා, බටහිර ප්‍රතිකාර කරා සුවයක් ලැබුණේ නැහැ. අවුරුදු ගාණක් මේකෙන් දුක් වෙන්දා මෙයා. මේ ගෙදර තරප්පු පෙළේ උඩට එක සැරයක් නැග්ගාම දවසට ආයේ නගින්න බෑ කීයටවත්. නිකන් සැකේට අපි
ඇනවුම් කරා. ඇනවුම් කළා අනේ සුමානියක් විතර ඔබතුමා කියපු විදිහට ප්‍රතිකාර කරනකොට ඒ අමාරු සම්පූර්ණයෙන් මගේ හොඳ වුණා. දැන් සමහර තැන්වල කකුලේ තිබුණේ අර මිදි පොකුරු වගේ නිල් පාටට නහර එළියට පැනලා තිබුණේ. දැන් ඒවා මොනවත් පේන්නේ නැහැ. සමහර තැන්වල දකින්නම නැහැ. යන්තම් අර හැමේ පොඩි කැලලක් වගේ පේන්න තියෙනවා එච්චරයි.